වැල්ලවායේ සිදුවීමේ ඇසින් දුටු ප්‍රබල සාක්ෂියක් එක්ක අද ගායනා කරන්න යන්නේ හරියටම වැල්ලවායේ සිදුවීමේ මොකද්ද වුනේ කියලා. අපි අහලා බලමු ඉරිදුව. නැති බැරිකම් මනුස්සකම් සහනීතිය පැටලිලා හති වැටෙන තුරු දිව්වත් තවමත් නෑ නැවතිලා වැල්ලවායේ සිද්ධිය ගැන ගයනෙමි පද ගලපලා බෙල්ල ගියත් ඇත්ත කියමි ගැහුවත් මට අල්ලලා මනුස්සකම නීතිය පැටලෙන එක වාතය මනුස්සකම නීතිය පැටලෙන එක වාතය අවුරුද්දට කීයක් හරි හොයාගන්න ආවම පව් හිතෙනවා මේ විදිහට වැටෙන කඳුළු දැක්කම මනුස්සකම හින්දා අපිට ඒ විදිහට හිතුණට උණු වෙන හදවතකින් බෑ දියුණු කරන්නට රට උණු උනාට අපේ ලය නීතිය හරි වාතය උණු උනාට අපේ ලය නීතිය හරි වාතය පතික වේදිකාවේ නෙවෙයි දාලා තියන්නේ වලං අධික දුකක් මට දැනුනෙත් ආන්න ඒකයි බොලං නීතිය කාටත් එක නම් අනිත් අයට දී ඉඩ නීතිය ඇයි මෙයාලටම දාන්නේ මේ ලෙස ලෙඩ සමාන නැති නීතිය ගෙනෙයි සැමට බීතිය සමාන නැති නීතිය ගෙනෙයි සැමට බීතිය පතික වේදිකාවේ කරන වෙළඳම් නම් වැරදිමයි අධිකව මහ ජනතාවට කරදරයක් වෙනවාමයි එහෙම වුණත් එකෙක්ට නැති නීතිය තව එකෙකුට මෙහෙම කැතට යොදවන කොට රටක්ම අරිනවා කට අසරණ මිනිසුන් හට නීති කළත් අපුරට මනුස්සකම මුසු කොට ලස්සන කරගමු රට ඇත්තටම මේ මිනිස්සු වළං දාලා තියෙන්නේ පදික වේදිකාවේද නෑ ඒකට ප්‍රබලම සාක්ෂිය තමයි වෙල්ලස්ස ටීවී USP බණ්ඩාර මහත්මයා මම දැක්කා ඔහු මේ අවස්ථාවේ උන්ට අර මේදා දවසේ ජීවනෝපාය කරගන්න බැරි වෙච්ච අවස්ථාවේ බඩුමලු කීපයක් එහෙමත් ලබා දෙනවා ඉතින් මේ එතුමාගේ වාහනේ පාක් කරන තැන තමයි මේගොල්ලන්ට මේ වළං වෙළඳාම කරගෙන යන්න අවස්ථාව දීලා තියෙන්නේ. එතකොට අවුරුදු ගාණක් තිස්සේ මේ මැටි කර්මාන්තයේ වළං මුට්ටි හදන මේ මිනිස්සු ඇවිල්ලා අවුරුද්දට ඒ ස්ථානයේ මේ විදියට පිළිවෙලට වැඩක් කරගෙන යනවලු. ඒක පදික වේදිකාව නෙවෙයි. ඉතින් ඒ වගේම තමයි එතෙන්ට එහා පැත්තෙන් පදික වේදිකාවේ අවහිරයක් වෙන විදිහට ඉන්න වෙලෙන්දන්ට ඉන්න ඉඩ දීලා පදික වේදිකාවේ නොවන මේ මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක කරපු එක අනිවාර්යයෙන්ම ඉතින් මනුස්සකම නීතිය පැත්තෙන් ගත්තම නම් ඉතින් එක එක ඒවා කියන්න පුළුවන් නීතියත් එක වෙලාවකට එක විදිහක්නේ. ඉතින් මනුස්සකම පැත්තෙන් නම් බිඳුවයි. මං හිතන්නේ මාලිමාවේ මේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙක් ඉන්නේ වැල්ලවායේ තව ටිකක් මනුස්සකම තිබ්බනම් හොඳයි කියලා බොහොම ආදරෙන් කියනවා. මොකද මෙතන පදික වේදිකාවේ නෙමෙයි මිනිස්සුන්ට අවහිරේකුත් නෑ. මොකක් හරි පැමිණිල්ලක් හරි මිනිස්සු දාලා තිබ්බනම් තව ඒකත් කමක් නෑ. එහෙම දෙයක්වත් නැතුව මේ කරන වැඩේ වැරදි. පොඩි වීඩියෝ එකක් තියෙනවා තප්පර කීපයක ඔයාලට ඒක බැලුවා නම් මේකේ අගමුල හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. අපි තප්පරයක් අරගෙන ඒක බලලා කතා කරමු. අර බලන්න ඔළුව වදිනේ ඒවා බලන්න. අර බලන්න ඔළුව වදිනේ වර. අර ටිකක් බලන්න එන්නකෝ යන්න. තරහ වෙන්න එපා. ඔයා දෙන්නත් එන්නකෝ මාත් එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. මම දැන් බලන්නකෝ මේ නිලධාරි දෙන්න. එහා පැත්තේ පදික වේදිකාවේ මිනිස්සුන්ට අවහිරයක් වෙන්න වෙලදාම් කරන්න ඉඩ දීලා
මේ මිනිස්සුන්ට ඇවිල්ලා මේ අවුරුද්දට විතරක් මැටි බඩු ටික විකුණන්න එන මිනිස්සුන්ට අර විදියට සද්දේ සත්තම දානවා. ඒක ඇවිල්ලා කැතකම, ජඩකම, බලුකම, පරකම මේක නම් නවජාතකකමම තමයි. නැත්තම් අර එක කට්ටියක්ට නීතිය එක විදියකට තව කට්ටියක්ට නීතිය තව විදියකට කරනවා නම් ඉතින් අපි මෙච්චර මේ කුණු බැනුම් අහගෙන චාටර් කාගෙන මාලිමාව ගේන්න ඕනේ නෑනේ. හැමෝටම නීතිය සමාන වෙන්න ඕනේ. හැබැයි මේ නිලධාරීන් හැමෝටම නීතිය සමාන විදියට කරේ නෑ. ඒකට සාක්ෂි දරනවා වෙල්ලස්ස ටීවී USP බණ්ඩාර මහත්මයා. ඒ නිසා ඔවුන් දැකලා තියෙනවා මේ සිද්ධිය සහ මේ වීඩියෝ ටික මේ ඔහු මම දැක්කා මේ සමාජ මාධ්‍ය වලටත් මුදා ඇරලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් වෙනකොට අපිට දුක හිතෙනවා මිනිස්සු මේ විදියට ඇවිල්ලා පදික වේදිකාවේ වෙලඳන් කරන එක වැරදි. හරි ඒ විදියට කතාවක් අමුතුවට ගොතන්න පුළුවන්. නමුත් එතනින් එහාට අවුරුද්දට විතරයි නෙවෙයි මැටි වෙලඳක් විකුණාගන්නේ මැටි මුට්ටියක් මේ ගන්න. ඉතින් ඒ දවසට ඇවිල්ලා මිනිස්සුන්ට අවහිරයක් නොවන විදියට එතන පිළිවෙලට වැඩේ කරගන්න දුන්නා නම් ඒක ප්‍රශ්නේ ඉවරයි. ඒගොල්ලන්ටත් කියන්න තියෙන අර කරමාලු ගස් තියලා බඩු ගේන්න කලින් පොඩ්ඩක් ප්‍රාදේශීය සභාවෙන් හරි අහලා අපි මෙතන තමයි කරන්න කියලා පොඩ්ඩක් ඒ විදියට පිළිවෙලට කතා කරගත්තා නම් මේ විදියට අපහසුතාවයට ලක් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිකන් අඬන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට උනත් ඒ කොල්ලා අඬද්දි දුක ඒ ගෑනු කෙනා කතා කරද්දි මේ මිනිස්සු මේ ඒ කරන කැපකිරීම ඇතුලේ මනුස්සකම ඇතුලේ අපේ ලංකාවේ මිනිස්සුන්ට උණු වෙනවනේ. අපි ඔක්කොම නැති බැරි මිනිස්සු නැති බැරිකම හොඳට දන්නවා. මේ දරාගෙන මේක යන්නේ. එතකොට අඬනකොට මේවා දකිද්දි මිනිස්සුන්ට දුකයි. එතකොට මිනිස්සු ඇවිලෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ මෙච්චර දුර යන්නේ. අපේ ලංකාවේ කොච්චර උනත් දෙයි ජේපෝ බයියෝ ටොයියෝ මොකා වුණත් අසාධාරණයක් වෙලා මිනිස්සෙක් කොතන හරි අඬනවා දුක් විඳිනවා දකින්නකොට එතනදී පක්ෂපාත බෙදනේ අපේ උන් කතා කරනවා. ඒක තමයි ලංකාවේ මිනිස්සුගේ තියෙන එකම ලොකුම හොඳේ. ඒ අතරේ මේ විදිහට නීතිය දෙවිදිහකට ක්‍රියාත්මක කරපු එක ගැන වැල්ලවාය ප්‍රාදේශීය සභාවට බලවත් විරෝධතාවය ප්‍රකාශ කරනවා. ඒ වගේම වෙළඳාම මේ පදික වේදිකාවේ කරන එක ගැන කිසිම ඒකට මේ පදික වේදිකාවේ වෙළඳාම් කරන්න දෙන්න ඕනි කියලා එකක් නෑ. මොකද කොළඹ අපිට මතකයි මේ පිටකොටුවේ වෙලෙන්දු මෙහෙම අල්ලලා බැලලා ගත්තේ නැත්තම් මේගේ ගහන තැනටපත් වුණා. ඒ කාලේ ඒක හොඳට මිනිස්සු දන්නවනේ. ඒ වගේ තමයි පදික වෙලෙන්දෝ ටික කාලයක් ගියාම එතන තමන්ගේ කරගන්නවා. ඉස්සෙල්ලා මුලින් එනවා නිකන් බබාලා වගේ පස්සේ වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා පිළිවෙලකට පදික වේදිකාවේ වෙළඳාම් නොකර වෙළඳාම් කරන එක තමයි හරි. හැබැයි මේ විදිහට දෙවිදිහක් එක්කෙනෙක්ට තව එකක් තව එක්කෙනෙක්ට තව එකක් කරලා අසරණ මිනිස්සු තලා බෙලන එක වැරදි. ඔයාලගේ අදහස කමෙන්ට් එකක් විදිහට ලියලා යන්න. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.